මේ දිනවල පැවැත්වෙන මාස්ටර් ලීග් තරඟාවලියේ ඉතා හොඳින් දස්කම් අතරට පැමිණ සිටින ලහිරු තිරිමාන්න පිළිබඳ වාර්තා වූ සුවිශේෂී පුවතකුයි මේ. ඔහු ප්‍රකාශ කළේ ඔහු දරුණු ගණයේ රියානතුරකට ගොදුරු වූ බවයි. මේ පිළිබඳ ඔහු තැබූ සටහන. මම ඇක්සිඩන්ට් එකෙන් පස්සේ රිකවර් වෙන්න සෑහෙන කාලයක් ගියා. මොකද ඒක ලොකු ඇක්සිඩන්ට් එකක්. සැත්කම් දෙකක් කරා. දැන් මම හිතන්නේ 90%ක් විතර රිකවර්ඩ්. සතුටුයි ආයි ක්‍රිකට් වලට සම්බන්ධ වීම ගැන. පරණ යාළුවෝ ටික හම්බුණා. ගොඩක් සතුටුයි. මම ඉන්න කලින් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරා. අවුට් ඔෆ් ක්‍රිකට් හිටියට ටිකක් සෙල්ලම් කරද්දි පුරුදු රිද්මයට ආවා. කාලෙකින් කුමා අයියා එක්ක ප්ලේ කරේ. ඉස්සර වගේම තමයි මැච් එක සීරියස් ගන්නවා. අපිට තියෙන්නේ මේ ක්‍රිකට් එක කන්ටිනියු කරන්න යන්න විතරයි. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සංඝගේ කැප්ටන්සිය ඉස්සර වගේමයි. කිසි වෙනසක් නැහැ. අපේ ටීම් එක කුමා අයියට ෆුල් සපෝට් එක දෙනවා. යනුවෙන් ලහිරු තිරිමාන්න විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මීළඟට මාස්ටර් ලීග් තරඟාවලියේ තරඟය මාර්තු 6 වෙනිදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. ඉතින් මේ අනිතොරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.